ප්‍රේශංස ඒ කියපු වචන ටික ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් කමියුනිකේෂන් ඔටෝමේෂන් AI ඒ වගේ දේවල් ඇහෙනකොට මට හිතුණා මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක නව තාක්ෂණයත් එක්ක සන්නද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ නව තාක්ෂණයෙන් සන්නද්ධ වෙච්ච මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ ග්‍රැජුවේට්ලා මොන වගේ තැන්වලද රැකියා කරන්න කියලා අපි ප්‍රේශංසගෙන් අහලා බලමු. ඉතාමත් සතුටින් ඒ වගේම ආඩම්බරෙන් අපිට කියන්න පුළුවන් අපේ ග්‍රැජුවේට්ස්ලා Vega, AI Grow, Browns Engineering, ශ්‍රී ලංකා ටෙලිකොම්, V-Power වගේ කම්පැනිස් වල ප්‍රෙස්ටිජ් කම්පැනි වල ඉන්ජිනියරින් ටෙක්නොලොජිස් හැටියට ඉන්ජිනියරින් රිලේටඩ් එක්සිකියුටිව් පොසිෂන්ස් වල අපේ ග්‍රැජුවේට්ස්ලා වර්ක් කරනවා. ඉතින් ඒ ප්‍රීශාන්ත සර්ගේ කතාවත් එක්ක මට හිතුණා මේ ඉලෙක්ට්‍රෝ ටෙක්නොලොජි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ලබාගත් ශිෂ්‍යයෝ මොන විදිහට ඉන්ඩස්ට්‍රි එකේ පර්ෆෝම් කරනවද කියලා. ඒකට තව වැලියු එකක් තමයි මේ ඇක්‍රඩිටේෂන් එක. මගේ පළවෙනි කතාවේ ඉඳන්ම මම කිව්වා ඔයාලම තියෙන ඩිපාර්ට්මන්ට් හතරම ඇක්‍රඩිටඩ්. එහෙනම් මේ ඇක්‍රඩිටඩ් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් වෙන ඉලෙක්ට්‍රෝ ටෙක්නොලොජි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මේ ඇක්‍රඩිටේෂන් ප්‍රොසෙස් එකට මුහුණ දුන්නේ කොහොමද? ඒකත් එක්ක මේ ඩිග්‍රී එකට හම්බුණු වැලියු එක කොහොමද කියලා අපි ප්‍රියශාන්සර්ගෙන් අහමු. ඉතාමත් ආඩම්බරයෙන් කියන්න පුළුවන් අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සිඩ්නි ඇකෝඩ් එකට අනුව ඇක්‍රඩිටඩ්. ඒක නිසාම අපේ කන්ටෙන්ට් එක ඩිලිවරි එක සිඩ්නි ඇකෝඩ් එකට අනුව අපි හැඩගස්සලා තියෙන්නේ. ඒකෙන් අපේ ග්‍රැජුවේට්ස්ලාට ලැබෙන වාසිය තමයි ලෝකේ ඕනම තැනක ගිහිල්ලා ඒගොල්ලන්ගේ ජොබ් එක ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ වචන ටික ඇහෙනකොට මට ඉතින් විශ්වාසයෙන් කියන්න පුළුවන් වයිබ තාක්ෂණ පීඨයේ ඉලෙක්ට්‍රෝ ටෙක්නොලොජි ඩිග්‍රී එක අරන් යනවා නම් ඔයාට ජොබ් එකක් අනිවාර්යෙන්ම හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඉන්ඩස්ට්‍රි එකේ ලොකු පිළිගැනීමක් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට මම සමුගන්නවා. මම හසිත බණ්ඩාර.